හරි ගයිස්, අද අපිට රිපෙයාර් එකට ඇවිල්ලා තිනවා MSI B450 Gaming Plus motherboard එකක්. කස්ටමර් මේක අපිට එව්වේ no power කියලා. ඉතින් අපි motherboard එක චෙක් කරගෙන බලමු අපිට රිපෙයාර් කරගන්න පුළුවන්ද කියලා. කස්ටමර් මේක no power කියපු හින්දා මම මුලටම මේක on කරන්න යන්නේ නැහැ. මේ කස්ටමර්ගේ processor එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් AMD motherboard no power වුණාන් පස්සේ no power වුණොත් චෙක් කරන්නේ නැතුව වෙන processor එකක් දාලා on කරන්න බෑ. මොකද ගොඩක් දුරට සම්භාවිතාවය තියෙනවා processor එක පිච්චෙන්න. සාමාන්‍යයෙන් no power වුණ පළියට processor මාරු කර කර බලන්න එපා. සාමාන්‍යයෙන් processor එක අවුලටත් ඒ කියන්නේ මෙහෙමයි. processor අවුලක් තියෙනවා නම් මේකේ processor එක පිච්චුනොත් එහෙම සමහර motherboard තියෙනවා no power වෙනවා. මේ motherboard එක නම් processor එකේ short එකක් වුණොත් no power වෙනවා. දැන් මේ motherboard එක නම් processor එක නැතුවත් on වෙනවා. හැබැයි ගොඩක් AMD motherboard processor එකේ fault එකක් තියෙනවා නම් on වෙන්නේ නැහැ. හරිද? දැන් අපේ processor එකක් දාන්න කලින් customer කොහොමත් මේකෙම තිබ්බ processor එක මම processor එක ගලවලා motherboard එකේ basic impedance ටික පොඩ්ඩක් check කරගන්න හදන්නේ. මම මේක දානවා ohms මේ අපේ diode mode එකට දාලා අපි මෙතන basic coil වල impedance ටික පොඩ්ඩක් check කරගමු. මෙතන 10ක් වගේ වෙන්නන්නේ. මේක low ohms වෙන්නන්නේ. මේක PCH power supply එකක්. ඊට පස්සේ මෙතන 1.8 voltage එන්න ඕනේ. ඒකෙත් impedance එක 300 ගණනක් පෙන්නනවා, අවුලක් නැහැ. ඊට පස්සේ 2.5 VBP 0.400 ගණනක් පෙන්නනවා. මෙතන VDP 0.9 voltage එක. ඒකත් 300 ගණනක් පෙන්නනවා. ඊට පස්සේ අපි බලමු මේ RAM coil එකයි standby 5 volt එකයි එහා පැත්තෙන් තමයි check කරන්නේ. මේ coil එකත් අපි එහා පැත්තෙන්ම තමයි check කරගන්න වෙන්නේ. හරි, මම එහා පැත්ත හරවලා බලනවා. මුලටම 1.2 RAM voltage එක 0.6 වගේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ 5 volt එක එකත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ පැත්තෙන් coil ටික check කරගෙන යනවා. ඒ coil ටික මේ Vico supply ටික ඒකෙත් impedance කියන්න තරම් අවුලක් නැත. හරිද? impedance ටික අවුලක් නැහැ. ඊට පස්සේ අපි බලමු කස්ටමර්ගේ processor එක දාලා on කළා. මේක Ryzen 5 5600G processor එකක් තියෙන්නේ. හරි, processor එක දාලත් අපි පොඩ්ඩක් impedance ටික check කරගමු. processor එක දාලා අපිට Vico supply තමයි පොඩ්ඩක් බලා ගන්න තියෙන්නේ. ගොඩක් දුරට low ohms අගයක් තමයි processor එකත් එක්ක පෙන්වන්නේ. ඔයගොල්ලන්ට පේන්නේ නැති මේක 5ක් පෙන්වනවා. 0.003යි. හැබැයි මේක නම් ටිකක් low ohms ගන්න අඩු ගොඩාක් අඩු වෙලා බලමු. සමහර දැන් shortම පෙන්වනවා. හරිද? ohms සාමාන්‍යයෙන් අඩුයි processor එකත් එක්ක. සාමාන්‍යයෙන් බසට වදිනවා processor එකත් එක්ක දැම්මහම. සාමාන්‍යයෙන් අනිත් board එක බලද්දි මේකේ ටිකක් processor එකත් එක්ක පොඩ්ඩක් අඩුයි වගේ. මේක නම් 00 පෙන්වනවා. සාමාන්‍යයෙන් මෙයා no power කියලා කිව්වේ මේක 00 වෙනවා කියන්නේ මේකෙන් short එකක් ගිහිල්ලා තිබ්බොත් අනිවාර්යෙන් මේකේ processor එක ගිහිල්ලා තියෙන්න ඕනේ. මේක 00 පෙන්නනවා කියන්නේ. හරිද? ඔන්න දැන් මම power on කරන්න හදන්නේ. voltage එකට දාගමු. කස්ටමර්ගේ processor එක. හරි, ඔයගොල්ලන්ට පේනවා ඇති. processor එකත් එක්ක මේක power එක trigger වෙන්නේ නැත. හරිද? පේනවා ඇති මෙතන processor එකත් එක්ක මේක power on වෙන්නේ නැහැ board එක. power on වෙනවා නම් මෙතන light එකක් බලා ගන්න පුළුවන්. හරිද? මම ඒකයි ඔයගොල්ලන්ට කිව්වේ මෙන්න මෙතන low ohms එකක් තියෙන්නේ. හරිද? මේකෙන් බලමු මෙතන 00 පෙන්වන්නේ processor එකත් එක්ක. දැන් බලන්න processor එක මම මෙතෙන් disconnect කරනවා. disconnect කරලා මම මේක power එක trigger කරනවා. ඔන්න board එක on වෙනවා.
හරිද මේක බෝඩ් එකේ ෆෝල්ට් එකක් තියෙනවා ප්‍රොසෙසර් එකේ ෆෝල්ට් එකක් තියෙනවා දැන් මම ඔයාලට පෙන්නන්නම් මේක ගොඩක් දුරට 85%ක්ම වගේ මට ෂුවර් ප්‍රොසෙසර් එක මේක පිච්චිලා තින්නේ ඊට අමතරව බෝඩ් එකේ ෆෝල්ට් එකක් හින්දා තමයි ප්‍රොසෙසර් එක පිච්චිලා තින්නේ දැන් මම ප්ලග් කරගන්නවා මෙතනට මගේ Ryzen 3200G එක මේ තියෙන කස්ටමර් එක තිබ්බ Ryzen 5 5600 හරිද මේක මම ප්ලග් කරලා එකපාරම පවර් දෙන්නෙත් නෑ ඊට පස්සේ මම පවර් එක දෙන්න කලින් මම ඉම්පිඩන්ස් ටික පොඩ්ඩක් ආවෝ චෙක් කරනවා හරිද මේකේ බලන්න මේ ඉම්පිඩන්ස් ටික මේ 0.0.31ක් ඉස්සෙල්ලා 00 තිබ්බේ දැන් 0.0.31ක් වෙනවා මේකෙදි ප්‍රොසෙසර් එකත් එක්ක මේ වෝල්ටේජ් එක දැන් 0.0.33ක් තියෙනවා ඊට පස්සේ මෙතන ඉන්පුට් එක 12 වෝල්ට් එකක් තියෙන්නේ ඒක 100 ගානක් තියෙනවා ඒකත් ප්‍රශ්නයක් නෑ ඒකත් ප්‍රශ්නයක් නෑ මම දැන් මේකේ RAM එකකුත් ප්ලග් කරගෙන අන්න දැන් මේකත් ග්‍රවුන්ඩ් කරගෙන ඉවර වෙලා මම දැන් වෝල්ටේජ් ටික චෙක් කරගන්න හදන්නේ මම පවර් ඔන් වෙනවා ඇති අපේ ප්‍රොසෙසර් එකට හරි පවර් ඔන් කරා ඊට පස්සේ මම මෙතන ඔයගොල්ලන්ට අනිත් පැත්තේ මේ සප්ලයි එක බලනවා වීකෝ හැදෙන්නේ මෙතන VDDP සප්ලයි හැදෙන්නේ ප්‍රොසෙසර් එක හීට් වෙන්නේ නැත හරිද මේ මෙතන CPU LED එක විතරයි සාමාන්‍යයෙන් මෙතන මේක G ප්‍රොසෙසර් එකක් මම කලිනුත් කියලා තියෙනවා G ප්‍රොසෙසර් එකේ වෝල්ටේජ් එක 0 හැදෙනවා කියන්නේ මෙතන දැන් මදර්බෝඩ් එක අනුව වෙනස් මේ MSI ලගේ G ප්‍රොසෙසර් එකක් දැම්මොත් මෙතන 0.9 වෝල්ටේජ් එක හැදෙන්න ඕනේ එහෙම නැති වුණොත් මෙතන Vico සප්ලයි මොනවාක්වත් හැදෙන්නේ නැහැ මේ G ප්‍රොසෙසර් එක නැතුව නෝමල් ඒ කියන්නේ ග්‍රැෆික් නැති ප්‍රොසෙසර් එකක් දැම්මොත් මේක MSI ලගේ මේ මදර්බෝඩ් එකේදී මෙතන වෝල්ටේජ් එක ජෙනරේට් වෙන්නේ නැහැ on board graphic නැති ප්‍රොසෙසර් එකක් ඒ කියන්නේ 3200 වගේ ප්‍රොසෙසර් එකක් දැම්මොත් මෙතන වෝල්ටේජ් හැදෙන්නේ නැහැ නැත්තම් හැදෙන්න ඕනේ මෙතන Vico හැදෙන්න කලින් මෙතන 0.9 වෝල්ටේජ් එක අනිවාර්යෙන් හැදෙන්න ඕනේ මේ G processors වලට හරිද මේකෙදී මම ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් මේකේ බෝඩ් view එක පොඩ්ඩක් ගමු අපි මෙතන මම බෝඩ් view එක පොඩ්ඩක් ගන්නම් මෙතන මම බෝඩ් view එක ඕපන් කරගෙන තියෙන්නේ බෝඩ් view එකේ මෙන්න මේ මෙතන මෙන්න මේ VDDP කියන 0.8 වෝල්ටේජ් එක ජෙනරේට් වෙන්න ඕනේ මෙතනදී අපි බලන්න ඕනේ මේකේ මෙතන 12 වෝල්ට් එක එනවාද මේක ඉන්පුට් එක ඊපස්සේ මෙතන VDDP enable එක 3.3 මෙතන VDDP enable මෙන්න මේ ටිකේ වෝල්ටේජ් එක හැදෙනවද කියලා බලන්න ඕනේ ප්‍රොසෙසර් එක තියෙනකොට හරිද මේ ටික මේ වෝල්ටේජ් ටික එනවද කියලා මම දැන් මේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් පැත්තකට මෙහෙම කොනකට දා ගන්නවා කොනකට දාගෙන ඉවර වෙලා ඔයගලන්ට මේකත් පේනවා ඇති දැන් පැත්තකින් මේ වෝල්ටේජස් ටික තමයි බලන්න යන්නේ පවර් එක කනෙක්ට් කරා පවර් ඔන් කරා මෙතන බලමු 12 වෝල්ට් එක හැදෙනවා මෙතන 3.3 හැදෙනවා 3.3 enable එකට එනවා මේකෙදී බලමු මෙතන වෝල්ටේජ් එක නම් මටත් හරියටම මීටර නෑ මෙතන 3.3 වෝල්ටේජ් එක මේ enable එක හරි සෝරි මෙතන මේ මෙන්න මේ VDDP enable එක 3.3 හැදෙනවා හරිද මම පෙන්නන්න මෙතන 12 වෝල්ට් එක හැදෙන්න ඕනේ 12 වෝල්ට් හැදෙනවා මෙතන මේ තියෙන්නේ හරි 3.3 enable හැදෙනවා අවුට්පුට් එක හැදෙන්නේ නැහැ මෙතන 0.9 වෝල්ටේජ් එක හරිද
මෙතන එක තමයි තියෙන ප්‍රශ්නේ. අපි මේ IC එක පොඩ්ඩක් රීප්ලේස් කරගෙන බලමු. enable supply එක එනවා. ගොඩක් දුරට IC එක රීප්ලේස් කරගත්තෙන් පස්සේ වැඩේ හරියයි. මම ප්‍රොසෙසර් එක ගලවනවා. අපි IC එක රීප්ලේස් කරලා ඉවර වෙලා ප්‍රොසෙසර් එක නැතුව ඔන් කරලා ඊට පස්සේ ප්‍රොසෙසර් එක දාලා ඔන් කරලා බලමු. මේ IC එකක් ඇති මගේ ළඟ. හරිද? මේ IC එකක් ඇති. මම මේක පොඩ්ඩක් රිප්ලේස් කරගන්නවා. හරිද? මේක අපි පොඩ්ඩක් දැන් ක්ලීන් කරගමු. හරි. IC එක ගහගෙන දෙන්න අපි පොඩ්ඩක් බලමු. ඩබල් චෙක් කරගෙන හරියට පින් ටික වැදිලාද කොහොමද කියලා. හරි. එතන IC එක වැදිලා තියෙන්නේ හරියට. ඊට පස්සේ මෙතන වැඩි සෙල්ලම් දාන්න නරක තැනක් මොකද දන්නවද? මේකේ සාමාන්‍යයෙන් ප්‍රොසෙසර් එකට මෙමරි සප්ලයි වගේ හැදෙන්නේ මෙතනින්. ඒ කියන්නේ VDDP වෝල්ටේජ් එක කියන්නේ දැන් සාමාන්‍ය මේ බෝඩ් එකේ ඔන්බෝඩ් ග්‍රැෆික් නැති ප්‍රොසෙසර්ස් වල මේ VDDP 0.9 හැදෙන්නේ නැහැ. සාමාන්‍ය ගිගාබයිට් වගේ මදර්බෝඩ් ගත්තොත් අනිවාර්යෙන්ම ඒ වෝල්ටේජ් එක ප්‍රොසෙසර්ස් වල හැදෙන්න ඕනේ. ග්‍රැෆික් තිබ්බත් නැතත් ඒ මදර්බෝඩ් වල හැදෙනවා. එහෙම හැදුන්නේ නැත්නම් ඩිස්ප්ලේ එන්නේ එක මදර්බෝඩ් වලට එක විදිහයි. ඉතින් මම දැන් මේක පවර් ඔන් කරලා බලන්න හදන්නේ ප්‍රොසෙසර් එක නැතුව. හරිද? ප්‍රොසෙසර් එක නැතුව කම්පැනි එක මේක පවර් ඔන් කරනවා. මේ මදර්බෝඩ් එක පවර් ඔන් වෙනවා. බලමු මේක හැදෙනවද කියලා. දැන් බලන්න. වෝල්ටේජ් එක 0.9 හැදෙනවා. මේකේ ප්‍රොසෙසර් එක නැතුවත් මෙන්න මෙතන බලන්න මේ වෝල්ටේජ් එක 0.8 වෝල්ටේජ් එකක් ජෙනරේට් වෙනවා. ඔයගොල්ලන්ට පේන ඇති මේක 1.2 වගේ වෙනකන් අප් වෙනවා. මේ වෝල්ටේජ් එක ජෙනරේට් වෙනවා. දැන් බලන්න පුළුවන් අපේ ප්‍රොසෙසර් එක දාලා මේකේ ඩිස්ප්ලේ එනවද කියලා. මේ Ryzen 5 එක මේ කස්ටමර් එක මම ඔයාලට දාලා පෙන්නන්නම්. කස්ටමර්ගේ ප්‍රොසෙසර් එක නම් ෂෝට් වෙලා ඇත්තේ. කස්ටමර්ගේ ප්‍රොසෙසර් එක ගිහිල්ලා මම ඒ කස්ටමර්ට කිව්වා ඔයාගේ බෝඩ් එක නෝපවර් වෙලා නම් ගොඩක් දුරට මේක මම ඔන් කරද්දි ප්‍රොසෙසර් එක නැතුව ඔන් කරේ. ඒතකොට පළවෙනි පාර ඔන් වුණා. මම චෙක් මේ කස්ටමර්ට කිව්වා ගොඩක් දුරට ඔයාගේ ප්‍රොසෙසර් එක ගිහිල්ලා ඇති කියලා. දැන් බලන්න එයාගේ ප්‍රොසෙසර් එකට දැම්මන් පස්සේ ප්‍රොසෙසර් එක ෂෝට් මේ මදර්බෝඩ් එක ඔන් වෙන්නේ නැහැ. එයාගේ ප්‍රොසෙසර් එක ගිහිල්ලා තියෙන්නේ. හරි. දැන් බලමු Ryzen 3 එක දාලා අනිවාර්යෙන්ම මේක ගොඩක් දුරට ඩිස්ප්ලේ වෙන්න ඕනේ. හරි. මම පවර් ඔන් කරා. හරි. මේක ලොව් ඩිස්ප්ලේ එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මෙතන ලයිට් එක ගිහිල්ලා ආවේ. CMOS රීසෙට් වෙන එකක් තමයි ඔය පේන්නේ. හරිද? හරි පොඩ්ඩක් ඉන්නකෝ. හරියටම පැහැදිලි කරලා පෙන්නන්නම්. මේක ප්‍රොසෙසර් එක හීට් එකගෙන එනවා. ඒක මෙතන මේ විදියට ගැහුවා. මට මේමයි මම මේ සමහරලාට මේකේ වීඩියෝ කෑලි තමයි දාන්නේ. මොකද මට එක දිගට එහෙන් සද්ද එනවා මෙහෙන් සද්ද එනවා. එක දිගට දාන්න විදියක් නැහැ. මොනවා හරි මගෙත් වැරදි තැන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මොකක් හරි තියෙනවා නම් මේකෙදි මම ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම් මේ G ප්‍රොසෙසර් වලට මේකේ ඔන්න මෙතන වෝල්ටේජ් එක බලන්න 0.9 වෝල්ටේජ් ජෙනරේට් වෙන්න ඕනේ. මම ඔයගොල්ලන්ට කෝ සප්ලයි එකේ වෝල්ටේජ් එක මෙතනින් පෙන්වන්න විදියක් නැහැ. බෝඩ් එක අනිත් පැත්ත ගහන්න වෙනවා. හරිද? අන්න ඕක තමයි
කේස් එක තිබිලා තියෙන්නේ. හරිද? ඔක තමයි බෝඩ් එකේ කේස් එක තිබිලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන් මෙතන VJ කියන එකේ බූට් වලට ඇවිල්ලා තියෙන්නේ. මම ඔයගොල්ලන්ට මේ පෙන්නන්නම් මේකෙදි කීබෝඩ් එක ප්ලග් කරලා හරි පේන ඇති. මෙතන බලන්න කැප්ස් ලොක් ඔය වැඩ කරන පේනවා. ඩිස්ප්ලේ ඇවිල්ලා තියෙන්නේ. හරි. මේකේ ඩිස්ප්ලේ එක මට ඔයගොල්ලන්ට පෙන්වන්න විදියක් නැහැ. කොහොමද ඩිස්ප්ලේ ඇවිල්ලා තින්නේ දැන්. ස්ක්‍රීන් එක පෙන්වන්න විදියක් නැහැ. හරිද? HDMI කේබල් එක ගහලත් නැහැ. බලමු පොඩ්ඩක්. දැන් බලමු ඔයගොල්ලන්ට මට ස්ක්‍රීන් එක පෙන්වන්න තිබ්බනම් හොඳයි. මම එමිසරේ ෆෝන් එක ගලව ගන්නවා මෙතන. බලමු හෙල්ලුනොත් කෙලවෙනවා. හරි. අන්න දැන් ස්ක්‍රීන් එක පේන ඇති. මම දැන් මේක පවර් ඔන් කරනවා. බලා ගන්න. හරි. ඔන්න බලා ගන්න පුළුවන් MSI කියලා ඇවිල්ලා ඩිස්ප්ලේ එක එනවා මදර්බෝඩ් එකේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක රිපෙයාර් එක කරගත්තේ. ෆයිනලි මෙමය. දැන් මෙතනදී මම මේ මදර්බෝඩ් සාමාන්‍යයෙන් දැනට මදර්බෝඩ් 100 200කට වැඩිය හදලා තියෙනවා. හරිද? මෙතනින් අලුතෙන් හදන්න ඉන්න කෙනෙක් අලුතෙන් රිපෙයාර් කරන කෙනෙක් නම් දැන් මට මේ බෝඩ් එකේ ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා. දැන් මේක ඇවිල්ලාම දැන් පර ගානක් ඇවිල්ලා දෙනවා. මම කලින් වීඩියෝස් දාලා ඇති. සමහර කට්ටියට ටිකක් වෙලා යන්න පුළුවන්. දැන් මං ස්ටේජස් ටික පිළිවෙලට චෙක් කරගෙන යන්නේ නැහැ. ඒ කියන්නේ මට අර මේ කොමන්ලි එන සෙක්ෂන් ටික මම ටක් ගාලා බලාගෙන යනවා. ඒ හින්දා තමයි සමහරලාට සමහර කට්ටිය මැසේජ් දානවා මේ පිළිවෙලට චෙක් කරන්නේ නැහැ නම් මම එහෙම කියාගෙන. ඉතින් මම පිළිවෙලට චෙක් කර ඉන්නේ නැහැ වැඩත් එක්ක. මම ටක් ගාලා එරර්ස් තියෙන තැන මට අයිඩෙන්ටිෆයි වුණා ගමන් මම ඒ ටිකට ටක් ගාලා මූව් වෙලා වැඩේ කරන්න තමයි try කරන්නේ. ඉතින් ඒ අතරතුර තමයි මේ වීඩියෝ එක කරන්න ටයිම් එකක් තිබ්බොත් ටක් ගාලා මාරු වෙලා වීඩියෝ එකක් ගහන්නේ. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක රිපෙයාර් එක කරගත්තේ. මේක කස්ටමර්ට දෙන්න කලින් කොහොමත් චෙක් කරලා තමයි දෙන්නේ. දැන් මෙතන හදපු ගමන් හරි කියලා යවන්නේ මේක චෙක් කරලා තමයි කස්ටමර්ට යවන්නේ. මේකෙදි කස්ටමර්ගේ ප්‍රොසෙසර් එක දාලා පවර් ඔන් කරොත් ඔන් වෙන්නේ නැහැ. හරි. ඒ කස්ටමර්ගේ ප්‍රොසෙසර් එක කීලා තියෙන්නේ. ඒක බලාගත්තේ මේකේ ඔයගොල්ලන්ට පෙන්නන්න. ඒක ආපහු පෙන්නන්න. මේක ගොඩ දෙනෙක් කාන දැන් මේකෙදි බලන්න මේ ඉම්පිඩන්ස් එක. මේ දැන් ප්‍රොසෙසර් එකේ මම දන්නවා දැන් මේ බෝඩ් එක මම චෙක් කළා මම දන්නවා මේ ඉම්පිඩන්ස් තමයි මේ බෝඩ් එකේ යන්නේ කියලා. හරිද? දැන් මෙතන මේකෙදි ගත්තොත් 28ක් පෙන්නනවා ප්‍රොසෙසර් එකත් එක්ක. හරිද? ඔන්න මම ප්‍රොසෙසර් එක ගලවුවාම බලන්නකො. ප්‍රොසෙසර් එක ගලවන්න ඕනේ. එතන. ඔන්න. නේ 300 ගානක් පෙන්නනවා ප්‍රොසෙසර් එක ගැලෙවුවා. හරිද? දැන් ඔන්න බලන්න. මම කස්ටමර්ගේ Ryzen 5 එක දානවා මේකට. Ryzen 5 මේ බ්‍රෑන්ඩ් නිව් වගේ ප්‍රොසෙසර් එකක් තියෙන්නේ. කස්ටමර් එකපාරට no power වුණායි කිව්වා. no power කියන්නේ බෝඩ් එක no power වෙලා නෙමෙයි ප්‍රොසෙසර් එක ගිය හින්දා no display වෙලා තින්නේ. ඉතින් මේ IC එක short tag හින්දා තමයි ඒක වෙලා තියෙන්නේ. short tag කියන්නේ මේ IC එක ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. කොහොමද ප්‍රොසෙසර් එකත් ගිහිල්ලා. හරි. මේ 00 දැන් අපි නිකම්ම මේක පන්නලා බලමු. 300 ගානක් එනවා මේක දානකොට 00 වෙනවා. ප්‍රොසෙසර් එක පන්නනකොට 300 ගානක් වෙනවා. හරිද? දැන් මේ ප්‍රොසෙසර් එකත් එක්ක ආයි මම පෙන්නුවත් පවතාලා මේක ඔන්නේ නැහැ බෝඩ් එක ඔය. ටික වෙන්නේ නැහැ. ඊට පස්සේ මම මේක පවුන් ගලවලා ඉවරලා මම මගේ Ryzen 3 3200G එක දාලා බලන්න. එතකොට ඉම්පිඩන්ස් එක මේක ගලවද්දි බලන්න 300 ගානක් එනවා.
ඒකෙත් ලෝ ඉම්පිඩන්ස් යනවා. හැබැයි 00 නෙමෙයි. 0.030ක් වගේ තමයි පෙන්වන්නේ. මේකට කෙලින්ම බෝඩ් එක පවර් ඔන් වෙලා ඩිස්ප්ලේ වෙනවා. හරිද? මේකෙදි මම ටක් ගාලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට මේකේ වීකෝ වෝල්ටේජ් එක පෙන්වන්න ඕනේ නැහැ මට කලින්. ඔන්න පවර් ඔන් වෙනවා. ටක් ගාලා පෙන්නන්න වීකෝ වෝල්ටේජ් එක කීයක් ඇදෙනවද කියලා. දැන් බලන්න 1.4 වෝල්ටේජ් එකක් ඇදෙනවා. හරි. ඩිස්ප්ලේත් එනවා. හරිද? 1.4 වෝල්ටේජ් එක ආසන්න වශයෙන් ඇදෙනවා. ප්‍රොසෙසර් එක රත් වෙනවා. හරි. දැන් ඩිස්ප්ලේ ඇවිල්ලා තින්නේ. වීඩියෝ එක නම් දිග ඇති. හරිද? ඉතින් ඕගොල්ලන්ගෙත් මොනවා හරි එකක් තියෙනවා නම් අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ගන්න ඩීටේල්ස් දාලා තියෙනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු කට්ටියට. සුබ දවසක්.